කොහොමද ඉතින් ඔයාලට? එහෙනම් අදත් ඔන්න welcome back to my YouTube channel. ඉතින් අද vlog එක මොකක්ද කියලා thumbnail එකෙන් ඔයාලා දැන්ටමත් දන්නවා. ඉතින් අද vlog එකෙන් මම කතා කරන්නේ මේ අවුරුද්ද 2025 මගේ vision board එකට මොකද වුනේ කියලා. ඉතින් මොනවාද මම මේ අවුරුද්දේ achieve කරගත්තේ, මොනවාද මට මේ අවුරුද්දේ achieve කරගන්න බැරි වුනේ, ඉතින් මොනවාද මම අලුත් අවුරුද්දට මට achieve කරගන්න බැරුව අරගෙන යන දේවල්. ඉතින් ඒ ඔක්කොම මේ වීඩියෝ එකෙන් අපි කතා කරමු. ඇත්තටම vision board එකක් කරන එකේ, ඒ කියන්නේ vision board එකක් හදලා එහෙම targets achieve කරන එකෙන් මොනවාද ලැබෙන්නේ, මොන විදිහේ දේවල්ද උනේ, bla 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 ඔක්කොම ටික අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. ඉතින් මගේ 2025ට මොකද වෙන්නේ, මගේ 2025 vision board එක. අප එකක් දෙන්න. and ta-da! ඉතින් හරි, දැන් සමහරට මේ වීඩියෝ එක බලන ඔයා මගේ මේ vision board එක හදන vlog එක බලලා නැතුව ඇති. ඉතින් description එකේ මම දාන්නම් ගිය අවුරුද්දේ 2025 මම කොහොමද මේ vision board එක හැදුවේ කියලා. මොකද මම මේක දාන්නේ මේ වෙද්දි vision board එකක් හදලා නැති first time මේ වීඩියෝ එක දැකලා හෝ නැත්නම් වෙන වීඩියෝ එකක් දැකලා හෝ vision board එකක් හදන්න ආසාවක් තියෙන කෙනෙක්ට කොහොමද vision board එකක් හදන්නේ කියලා අයිඩියා එකක් ගන්න මගේ ඒ වීඩියෝ එකත් මම දාන්නම්. කැමති කෙනෙක් ඉන්නවා නම් බලන්න. මේකයි. මොකද ඒක ගිය අවුරුද්ද එක කියලා මේ දැන් මොකටද ගිය අවුරුද්දේ වීඩියෝ එක බලන්නේ කියලා හිතන්න පුළුවන් කවුරු හරි. එහෙම නෙමෙයි, vision board එකක් හදන්න කිසිම මයින්ඩ් එකක් කියන්නේ අයිඩියා එකක් නැත්නම් කොයි විදිහටද මම මේක හදන්න ඕනේ, කොහොමද මම මොන වගේ දේවල්ද මේකට ඇඩ් කරන්න ඕනේ, මොකද්ද වෙන්න ඕනේ කියන චූටි හරි අයිඩියා එකක් ගන්නයි මම එහෙම කිව්වේ. මොකද ෆස්ට් ටයිම් හදන කෙනෙක් විදිහට. මොකද මේක මම අවුරුදු ගානකට පස්සේ හදපු මගේ ෆස්ට් විෂන් බෝඩ් එක. ඉතින් ඒක හදන්න කලින් මමත් අයිඩියාස් ගත්තේ මේ විදිහටම වීඩියෝස් බලලා, ඒ වගේම මේවා හදපු අයගේ විස්තර අහලා. ඉතින් ඒ විදිහට අයිඩියා එකක් ඇතුවයි මම ගිය අවුරුද්දේ විෂන් බෝඩ් එක හැදුවේ. ඉතින් ඒකයි මම කිව්වේ අලුතින් විෂන් බෝඩ් එකක් හදන කෙනෙක් නම් ඒ වීඩියෝ එක බලලා අයිඩියා එකක් ගන්න කියලා. මොකද ඒක වටින හින්දා. හරි, මම ගිය අවුරුද්දේ මේ අවුරුද්දේ තාම මේ 2025 නේ. ඉතින් මේ දෙසැම්බර් අද මම හිතන්නේ 19 වගේ මම දැම්මම ගත්තා. තව මේක ඉතින් achieve කරගන්න පුළුවන් වෙයි කියලා අන්තිම මොහොතේ වෙන්න පුළුවන් දේවලුත් ඇති. කොහොම හරි මම achieve කරගත්තු targets වලට mark එකක් දැම්මා. පේනවද දන්නේ මේ වගේ පොඩි රවුමක් ඇඳලා මේ විදිහට මේ හරි දාලා තියෙන්නේ මම achieve කරගත්තු targets වලට. ඉතින් අපි එකින් එක බලමු. කොහොම හරි මේ තියෙන මගේ 2025 vision board එක. ඒක ලස්සනයි. මම අදටත් ඒකට ගොඩාක් ආසයි. මට මේක ගලවන්නත් ලෝබයි වෙලාවකට. ඉතින් බලමු මගේ 25 මොකද උනේ කියලා. අද මම මේක ගලවනවා. මගේ අලුත් vision board එක ඉක්මනට හදන වීඩියෝ එකක් ගේන්න. vision board එකක් හදන්න ළමයි අවුරුද්දේ මුල වෙන්න ඕනේ කියලා එකක් නැහැ. පරණ අවුරුද්දට කලින් හදලා ඉවර කරගන්න ඕනේ දෙයක්. ඒ කියන්නේ අලුත් අවුරුද්දට කලින් පරණ අවුරුද්දේදීම හදලා ඉවර කරගන්න ඕනේ අලුත් අවුරුද්දට යන්න කලින් කියලා එහෙම එකක් නැහැ. මේ වීඩියෝ එක බලද්දී සමහරට 2026 ජනවාරි, පෙබරවාරි, මැයි, ජූනි ඔය වගේ කාලයක් වෙන්න පුළුවන්. ඒ කාලෙදිත් ඔයාට පුළුවන් ඔයාගේ ඉදිරි ඒ අවුරුද්දේ ඉතුරු මාස ගානට හරි ඔයාගේ achievements target කරලා vision board එකක් හදන්න. ඒක ගලන්න ගියාම ඔක්කොම ටික ගලවෙලා නේ. ඔක්කොම එකට ෆොටෝ ෆ්‍රේම් එකක් තමයි අත ගන්න. මෙන්න 2025 දැන් මගේ ඇති. මෙතනින් 2026ට අරගෙන යන්න දේවලුත් මට තියෙනවා. මම 2025 කම්ප්ලීට් කරලා ඉවර කරගත්තු දේවලුත් තියෙනවා. ඉතින් මම එකින් එක පෙන්නන්නම් මම මොනවද achieve කරගත්තේ සහ නොකරේ මොනවද කියලා.
ඉස්සෙල්ලම අපි බලමු මොනවාද මම 2025 මගේ achieve කරගත්තු targets මොනවාද කියලා. ගලවන්න බෑ මම දැන් මේ ගලවන්න try කරා මේකක් වෙන් කරගත්තා. සමහර ඒවා පුළුවන් සමහර ඒවා බෑ ඉරනවා. හරි අපි ඉරන්න නැතුව මේකෙන් බල එකින් එක මොනවද කියලා බලමු. මගේ එක අවුරු ආසාවක් වෙලා තිබුණේ 31st එකට new year එකට මේ විදිහට fireworks බලන්න යන්න. ඉතින් මේ අවුරුද්දේ මගේ first live එක ආවෙත් මම 31st දවසේ ජනවාරි 1 වෙනිදා මගේ first live එක මං ආවා. ඉතින් මං ඒ ඩ්‍රීම් එක achieve කරා. ඒ හින්දා මම මෙතනට හරියක් දාලායි තියෙන්නේ. මම මේක ඇත්තටම සුදුත් එක්කම එකතු වෙලා බලනවා කියලා හිතන් හිටියේ. අන්තිමට බැලුවේ එහෙම 2023. දැන් එයා වැඩ කරන හින්දා එයාට 31st දවසේ මේ දවසේ ඉන්න බැරිනවා. ඉතින් මේ පාරවත් try එකක් දෙමු මේ 31st එකට වරි. එයාත් එක්ක මේ විදිහට බලන්න කොහොම හරි මම බැලුවා. ඉතින් ඒක මගේ achievement එක. ඒ කියන්නේ මගේ 2025 පටන් ගද්දි තිබ්බ එක දෙයක් තමයි මේ විදිහට fireworks බලන්න යන එක. ඉතින් මම ඒක බැලුවා. මම ඒකට මම විතරක් නෙමෙයි ඔයාලවත් එක්කකට ගියා. මගේ first live එක එදා start කරලා. ඉතින් මේ තියෙන්නේ ඒ dream එක මම මේක achieve කරගත්තා. ඒක ගලවන්න දියන්නේ මම මෙහෙම පෙන්නනවා. මල් 2025 කියන්නේ ළමයි. මේ තියෙන මගේ ඒ dream එක. මම ගොඩාක් ආසාවෙන් ඉන්න දෙයක් තමයි මල් කියන්නේ පිස්සුවක්. ඉතින් මට කලින් flower bunch එහෙම ලස්සන මල් ඒවා හම්බෙලා නැහැ. fresh flowers එහෙම මේ කලින් ඇත්තටම මට මල් හම්බෙලා නැහැ. ඉතින් මේ අවුරුද්දේ start කරපු දවසේ ඉඳන් මේ මොහොත වෙනකම්ම මට සැරින් fresh flowers ද ribbon flowers artificial හැම වර්ගෙම මල් හම්බුණා. ඉතින් ඒ වගේම මම කාටවත් මල් දීලත් නැහැ. ඒත් මම මේ අවුරුද්දේ මගේ ආදරණීය හැමෝම වෙනුවෙන් මට පුළුවන් හැම අවස්ථාවෙදී මම එයාලටත් මල් දුන්නා. ඉතින් මේ අවුරුද්දේ මට මල් හම්බෙන මටත් මල් දෙන්න පුළුවන් වෙන අවුරුද්දක් වෙන්න කියලා මම කොහොමත් ටාගට් කරන් හිටියා. මොකද ඒක මගේ ආසාවක් හින්දා. ඉතින් මේ අවුරුද්දේ මං හිතුවේවත් නැති විදිහට මට මල් හම්බුණා. මගේ ඒ ආසාවල් ඔක්කොම ඉෂ්ට වුණා. ඉතින් ඒකටත් මම මේකට හරියක් දාලා තියෙනවා. සමහරට මේක බලන කෙනෙක් hina වෙන්න පුළුවන්. hina වුණාට කමක් නැහැ. මේවා achieve කරගන්න ඕනේ. සමහරට මේක බලලා hina වෙන ඔයාට එක මලක්වත් හම්බෙලා නැතුව වෙන්නත් පුළුවන් මේ වෙනකොට. හරිද? ඒ හින්දා මේ වගේ චූටි දේවලුත් ඔයාලගේ ජීවිතේ achieve කරගන්න පුරුදු වෙන්න. Okay. ඊට පස්සේ මෙන්න මේක මම ඒක විතරක් පෙන්නන්න බලන්න. මේක මම 2025 මගේ vision board එක හදනකොට පාවිච්චි කරේ normal Android phone එකක්. ඉතින් ඒකෙන් මම filters දාලා තමයි videos පවා කරේ. මොකද මගේ videos මේ ඒ කියන්නේ ඒ phone එකේ camera එක quality නෑ පොඩ්ඩක්වත් quality නැහැ. කියන්නේ quality එක තිබුණා මුල් කාලේ. පස්සේ ඒකේ quality එක බැස්සා. ඉතින් vlogs කරන්න තරම් මේ phone එක quality මදි. ඉතින් මම 2025 පටන් ගන්නකොටම මගේ තිබ්බ ලොකුම ටාගට් එකක් උනේ මට iPhone එකක් ගන්න එක. මොකද හොඳ quality videos ඔයාලත් එක්ක share කරගන්න ඕන හින්දා. ඉතින් කොහොම හරි 2025 පටන් ගත්ත ගමන් ජනවාරි මාසෙම 2025 ජනවාරි වල මම achieve කරගත්තු මගේ වටින achievement එකක් තමයි මගේ phone එක. ඉතින් මම iPhone 12 Pro එකක් ගත්තා. ඉතින් දැන් මේ රෙකෝඩ් කරන්නේ මගේ phone එකෙන්. ඉතින් මම achieve කරගත්තු ලොකුම ටාගට් එකක් තමයි මේක. ඉතින් මේක 2025 මම අයින් කරනවා. මොකද මම දැම්ම මේ phone එකෙන් තව phone එකකට මාරු වෙන්නේ නැහැ. මම හිතන් ඉන්නවා 2027 වෙනකොට මේ තියෙන version එකෙන් අලුත් version එකට මාරු වෙන ඒත් iPhone එකක්මයි. මම හිතාගෙන ඉන්නවා 2027 වෙද්දි මේක මාරු කරලා අලුත් ෆෝන් එකකට යන්න. ඉතින් ඒ හින්දා 2026 vision board එකට මම මේ dream එක නම් අරගෙන යන්නේ නැහැ. මොකද මම මේක මේ වෙද්දි achieve කරලා ඉවරයි. මේක නෙමෙයි මේක. ඒක තමයි වෙන්න මොන දේ. ඒක 2026ට නෙමෙයිලා මරණකම් මේ ඩ්‍රීම් එක ඒ විදිහට මරගෙන යන්න. මොකද ඒක
මේ අවුරුද්දට විතරක් එකතු කරන දෙයක් නෙමෙයි. මම මේ අවුරුද්දේ ගොඩාක් ඇචීව්මන්ට්ස් ගත්තා. මම ගොඩක් සේවිංස් කරා, ගොඩක් විදිහට ඉන්වෙස්ට් කරා, එක එක විදිහට දේවල් කරා. ඉතින් මම පුංචි කාලේ නම් කැට පාවිච්චි කරා. ඉතින් මම මේ ඩ්‍රීම් එකේ එක පාර්ට් එකක් විදිහට කැටයකුත් එකතු කරා. ලොකු දේවල් නෙමෙයි. ඔයාලා දන්න ඉතින් මම ටීචින් ජොබ් එකක් කරන්නේ. ඉතින් මට මාසෙකට එක දවසක් සැලරි එක හම්බ වෙනවා. ඩේලි මගේ අතට සල්ලි යූස් වෙන්නේ නැහැ. ඒ හින්දා ඉතින් මගේ අතේ තියෙන පොඩි මට ඉතුරු වෙන ඉතුරු සල්ලි කියන්නේ ඔය අපි 20 50 100 ඔය වගේ පොඩි සල්ලි මම මේ ඇත්තටම අනවශ්‍ය දේවල් වලට තමයි වියදම් කරේ ඉස්සර. ඒ හින්දා මම හිතුවා මම සේවිංග්ස් වලදී ලොකු ගණන් වලින් වෙනම කරන සේවිංග්ස් වලට අමතරව අර මම අයින් කරන පොකට් මනි වගේ පොඩියට තියෙන සල්ලි ටික වෙනම එකතු කරනවා කියලා මම හිතුවා. ඉතින් ඒ ටික මම කැටයකට දැම්මා. අවුරුද්ද පුරාටම එකතු කරා. ඒක මම සතියට දවසට මෙච්චර කියලා එහෙම දැම්මේ නෑ. සමහර දවස්වල මාසෙටම රුපියල් 40යි 60යි ඔය වගේ පොඩි ගණන් එකතුනේ. චූටි ගාණ වගේ හරි මම මාසෙට දැම්මා. මගේ පර්ස් එකේ රුපියල් 20 තියෙන කොයි වෙලේද මම ඒක අරගෙන ඒකට දානවා. ඉතින් ඒ විදිහට එකතු කරපු සේවිංස් කැටයක් තියෙනවා. ඉතින් මම අද ඒකේ මගේ චූටි පොකට් මනි විදිහට එකතු වෙච්ච ගාණ කීයද කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. කැටේ අරන් බලමු කීයක් මම පොඩි සල්ලි එකතු කරලාද කියලා 2025. මහ ලොකු ගාණක් නෑ නැතුව ඇති මම ඒක හොඳටම දන්නවා. මොකද මගේ අතේ නිතර මම මාසෙට එහෙම ලොකු ගාණක් මේව කරන්නේ නෑ. මොකද මම ස්පෙන්ඩ් කරන ගානේ ගියාට පස්සේ ඊළඟ මාස වෙනකම් මං ගාව කන්ටිනියු කරන් යන ගානෙන් එහාට මම එහෙම පොඩි සල්ලි එහෙම රැඳෙනවා අඩුයි. ඉතින් මගේ ඒ විදිහට චූටි පොකට් මනි එකක් වගේ එකතු වෙන සල්ලි ටික කීයක් තියෙද කියලා අපි බලමු. ඉතින් මේ තියෙන්නේ මම මේ විදිහට මගේ පොකට් මනි වගේ මගේ අතට ඉතුරු වෙන ගාන එකතු කරපු මගේ අලි කැටේ. ඉතින් අපි බලමු මගේ අලි කැටේ දැන් පිරලා තියෙනවලු පේනද මේ මෙතනින් පේනවා. මගේ අලි කැටේ කොච්චර සල්ලි තියෙනවද කියලා මම හිතන්නේ ලොකු ගාණක් ඇති කියලා. ඒ වුණාට කමක් නැහැ අපි බලමු. මෙන්න මගේ කැටේ මම ඒකට හලනවා. මගේ අලි කැටේ මම හලාගෙන ඉන්නේ. ඉතින් මේ තියෙන්නේ මං මගේ පොකට් මනි වල එකතු කරපුවා. මෙතන ඔයාලට පේනවා ඇති වැඩිම තියෙන 20 කොලයි 50 කොලයි 100 කොල ටිකක් තියෙනවා. මම ටික ගණන් කරනවා. මේ තියෙන්නේ මම 2025 පුරාවට මගේ ගාව එකතු කරපු පොකට් මනි වල එකතුව. දැන් අපි බලමු මෙතන කීයක් තියනවද කියලා. ඔයාලා නිකන් දල වශයෙන් ගෙස් කරලා බලන්න මෙතන කීයක් තියනවද කියලා. මම ගණන් කරන්නම් දැන්. 100 කොලයි 50 කොලයි තියෙනවා ළමයි රුපියල් 900ක්. ඊට අමතරව 20 කොල තියෙනවා 57ක්. 20 කොල 57ක් කියන්නේ මෙතන 1140ක් තියෙනවා. ඔක්කොම 2040යි. පොකට් මනි වලින් මම මේ අවුරුද්දේ රුපියල් 2040ක් එකතු කරලා තියෙනවා. ඉතින් මට මේකට සල්ලි දාන්න බැරි වෙච්ච මාස ඕන තරම් තියෙනවා. රුපියලක්වත් දාන්න නැතුව තිබ්බ මාසත් ඇති අනිවාර්යයෙන්ම. මට මෙහෙම ලොකු මීටරයක් නැහැ. මට මතක් වෙන හිතන වෙලාවට මම මේකට මේ විදිහට සල්ලි දානවා. ඉතින් මගේ මේන් සේවිංස් ටිකට අමතරව මම 2025 මේ විදිහට මගේ පොකට් මනි එකතු කරලා කරපු සේවිංස් එක තමයි මේ. ඉතින් මෙහෙමයි හිනා වෙන එකයි ඉතින් මට මේ වගේ ගාණක් හරි මම ආගේ අවුරුදු පුරාට එකතු කරලා තියෙනවා ළමයි කියනෝනේ.
ඉතින් මෙහෙම හරි පොඩි ගාණක් හරි එකතු කරපු එක ගොඩක් වටනවා කියලා මම හිතනවා. මම 2026 දී බලාපොරොත්තු වෙනවා මීට වඩා සල්ලි එකතු කරන්න. මොකද මම ගිය අවුරුද්දේ මම හිතන්නේ මම මේ කිව්වා සතුට තියෙන්නේ මෙන්න මේවත් එක්ක වගේම අනිත් දේවලුත් එක්ක වගේම මේවත් තියෙන්න ඕනේ සතුට කියන දේ මිනිස්සෙක් මත රඳා පවතින. මොකද මේ දේ හම්බ කරන්න මිනිස්සු ගොඩාක් දුක් විඳිනවා. ඉතින් ඒ හින්දා සල්ලි නෙමේ ජීවිතය කියලා කියන අයට නිකන් ඉන්න කියන්න. තමන්ට පුළුවන් විදිහට මේ වගේ රුපියල් 20කින් හරි ඉතුරු කරන්න. මේක මම මහා ලොකු දෙයක් විදිහට පෙන්නන්නේ නැහැ. මම කියන්නේ මේකත් එක්තරා විදිහක හොඳ සේවිං එකක්. ඉතින් ඉස්සර නම් කැටයක් කියන්නේ මාසයක් පුරවුවොත් ඊළඟ මාසේ එළියට අදින සීන් එකක් තියෙන එකන් තියෙන පුළුවන් විදිහට චූටි දෙකකින් හරි එකතු කරන්න. දැන් මම මේ අවුරුද්දේ මේ විදිහට ක්‍රමානුකූලව නැතුව හරි මේ වගේ ගාණක් එකතු කරානේ. ඉතින් මම හිතනවා 2026 දී මම මාසෙට මේ වගේ ගාණක් එකතු කරනවා කියලා හරි මම මීට වඩා එකතුවක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක මම ඔන්න 2026ට අරන් යන ටාගට් එකක්. ඉතින් කොහොම හරි මගේ සේවිංග්ස් පාත් මේක විතරක් නෙමෙයි. මම ගෝල්ඩ් වලින් සේවිංග්ස් කරා, ඉන්වෙස්ට් එකක් කරා, ගෝල්ඩ් ඉන්වෙස්ට් කරා මේ අවුරුද්දේ. එතකොට මනි ඉන්වෙස්ට්මන්ට් කරා. ඉන්නකො මම පෙන්නන්නම් මම කරපු එක ගෝල්ඩ් ඉන්වෙස්ට්මන්ට් එකක් නෙමෙයි දෙකක්. තව එකක් තියෙන එක මේ වෙලාව ළඟ නැහැ හින්දා පෙන්නන්න අමාරුයි. මේ තියෙන්නේ මේ අවුරුද්දේ මම තවත් කරපු සේවිංග්ස් කියන්නේ සේවිංග්ස් දෙකක ඉන්වෙස්ට්මන්ට්. ඉතින් මම මේ අවුරුද්දේ අවුරුද්ද පුරාවට එකතු කරලා ගත්තු ගෝල්ඩ්ස් තමයි මේ තියෙන්නේ. මේවා නම් මට නෙමෙයි මම ගත්තේ උනට මේ මම එකතු කරපුවා. මම දැන් නැන්දගෙන ඉන්නේ. ඉතින් මගේ චූටි කිට තමයි මම මේ ගිෆ්ට් ගත්තේ. චූටි පැටි කිට තාම මාසෙයි. එනකොට මම එයාට මේ විදිහට ගිෆ්ට්ස් ගත්තා. ඉතින් මෙහෙම ගිෆ්ට් එකක් හරි දෙන්න මට මෙහෙම ගෝල්ඩ් සේවින් එකක් මම කරයි කියලා ජීවිතේටවත් මම හිතන්නේ නැහැ ළමයි. ඉතින් මේ අවුරුද්දේ මගේ ඒ achievement savings නිසා තමයි මේ විදිහට මට ඉන්වෙස්ට් කරන්න පුළුවන් වුණේ මේ මං චූටි කිට ගත්තු ගෝල්ඩ් ඉන්වෙස්ට්මන්ට්ස්. ඉතින් මේ අවුරුද්දේ මගේ සේවිංග්ස් ගැන කිව්වොත් මගේ ටාගට් එක මගේ ඒ achievement එක මට පුළුවන් උපරිමයෙන්ම achieve කරා කියලා මම හිතනවා. මොකද මම මගේ පැත්තෙන් ගොඩාක් ලොකු සේවිංග්ස් කරලා ඉවරයි මේ වෙද්දී. ඉතින් ඒ හින්දා 2026ටත් මම මේ achievements මේ ටාගට් මේ විදිහටම අරන් යනවා. මොකද මම 2024 දිහා හැරලා බැලුවොත් මම 2025ට ආවේ නිකන්. කිසිම සේවිංග්ස් එකක්, කිසිම ටාගට් එකක්, කිසිම දෙයක් නැතුව ඔහේ අලුත් අවුරුද්ද පටන් ගත්තේ. ඉතින් 2024 අවුරුද්ද. ඉතින් මම හිතනවා මම 2025 හොඳ ස්ටාර්ට් එකක් ගත්තා. හොඳ විදිහට හොඳ දේවල් ගොඩක් කරා කියලා. මොකද 2025 අන්තිම වෙද්දි මම ආපස්සට හැරලා බලනකොට මගේ අවුරුද්ද මම ගොඩාක් achievements එකතු කරගත්තු successful year එකක් විදිහට 2025 මට පෙන්වන්න පුළුවන්. හරි. සේවිංග්ස් එච්චරයි. vlog එක අපිරියා වගේ ඇති. උනට කරන්න දෙයක් නැහැ. මේක ළමයි. growth hair එක. ඔයාලට පේනවා ඇති. මෙහෙම හිටියට දැන් මට මගේ 2025 මම පටන් ගද්දි මගේ කොණ්ඩේ කොහොමද තිබ්බේ? කොයි විදිහද කියලා ඔයාලට මතක ඇති. මම පොට්ටේ කැපුවා, කපලා නකුට කොණ්ඩේකින් තමයි මම මගේ 2025 පටන් ගත්තේ. කිසිම පෝෂණයක් නැතුව ඔහේ ජාල්තර වෙලාව තිබ්බ කොණ්ඩයක් තමයි තිබ්බේ. ඉතින් මම වීඩියෝ එකක් දාලා ඇති. මම මගේම hair oil එක මම ගෙදරදී හදාගත්තා. එක්ස්පෙරිමන්ට් කරලා කියන්නේ දේවල් හොයලා කොහොම හරි මම oil එකක් හදාගත්තා. ඉතින් මගේ කොණ්ඩේ දැන් හොඳට පිරිපුන් විදියට වැවෙන ගමන් තියෙන්නේ. දැන් කොණ්ඩේ පේනවනේ මෙච්චරක් විතර දිගයි. මේ වගේ කොට කොණ්ඩකින් පටන් ගත්තු මගේ 2025 මේ පේනවනේ. දැන් මගේ කොණ්ඩේ දික් වෙලා යන එක අඩු වෙලා මේ පේනවනේ හොඳට වැවිලා බේබි හාස් අතර වටේම. ඉතින් මගේ ඒ ඔයිල් එක හදන වීඩියෝ එකත් මම මේකේ දාන්නම් මේ ලින්ක් එක ඔයාලා ඕනනම් බලන්න. ඉතින් මගේ ඒ ඩ්‍රීම් එකේ
ඇචීව් කරගන්න තිබ්බේ ඩ්‍රීම් එකත් මම මේ 2025 දී ඇචීව් කරගත්තා කියලා මම හිතනවා. මොකද මට ඕන විදිහේ අවශ්‍ය විදිහේ තිරිගුණ කොණ්ඩයක් මට දැන් තියෙනවා. මම දැන් ඒක තව දුරටත් කන්ටිනියු කරන එක තමයි කරගෙන යන්නේ. ඒක 2026ටත් මම අරගෙන යන මගේ ඇචීව්මන්ට් එකක්. වාහනයම ගණන් ගන්නකෝ. මේක මම රූම් මේකෝ එකක් කරා ළමයි. ඒ ඩ්‍රීම් එක ගැන කිව්වොත් රූම් මේකෝ එකක් කරාට මට මෙන්න මේ විදිහට මම ආස විදිහට මට ඒක කරගන්න උන්නේ නැහැ. ඔයාලා දන්නවා ඉතින් මගේ වීඩියෝස් බලලා දන්නවා මට මේ රූම් එකක් ලොකුට මේකෝ කරන්න බෑ. මොකද පේනවනේ දැනුත් අපි ඉන්නේ අපේ ගෙදර නෙමෙයි. ඉතින් විලා එකක් ඉඳලා හරි අමාරුයි මට ඕන විදිහට මගේ රූම් එක මේකෝව කරන්න. ඒත් මම බිත්ති වලට ලොකු ඩැමේජ් එකක් නොකර බිත්ති වලට ඇත්තටම ඩැමේජ් එකක් කරේ නෑ. නොකර මට ඕන විදිහේ මං ආස වයිබ් එකට මම මගේ රූම් එක චුට්ටක් හදාගත්තා. මං ඉන්නේ ටික දවසට ඉන්නේ මාස කිහිපයකට. මං ඒව රෙකෝඩ් කරා. මට ඒත් ඒක vlog එකක් විදිහට මං සම්පූර්ණයෙන් අරගෙන ආවේ නැහැ. තාමත් මං ගාවේ වීඩියෝස් ටික තියෙනවා. මං අදටත් කල්පනා කරනවා මම මේක දානවද නැද්ද කියලා. මොකද මේ මට ඕන වයිබ් එක එකෙන් ආවේ නැහැ. ඒත් මට ඕන වයිබ් එක ආවේ නැතුණාට මට ආස හිතන විදිහට රූම් එක හදාගෙන මාස ටිකේ හිටියා. ඉතින් මම ඒකේ ඇත්තම කිව්වොත් භාගය ඇචීව් කරගත්තේ. මට ඕනම විදිහට ආවේ නැති හින්දා මම ඒක මේ vlog එක කරේ නැහැ. ඇත්තට vlog එක කරලා තියෙන්නේ එඩිට් කරලා ඔයාලට දැම්මේ නැහැ. මම හිතුණත් ඒක පොඩි වීඩියෝ එකක් විදිහට ඕනනම් දාන්නම් ඔයාලට බලන්න. ඉතින් 2026ට මේකත් මට තාම ගෙනියන්න නැතිවීමට මම මේක ඇචීව් කරේ ඇත්තමකොත් භාගයයි. මට ඕන විදිහෙන් භාගයයි කම්ප්ලීට් කරගන්න පුළුවන් වුණේ. අනිත් විදිහට මට හදන්න උන්නේ නැහැ. ඉතින් මේක භාගයයි. මේ ඩ්‍රීම් එක. මේ ඩ්‍රීම් එකට ළමයි මෙන්න මෙහෙම දුරක් තියෙන්නේ. ඒ ඩ්‍රීම් එක මේ අවුරුද්ද ඉවර වෙන කලින් මගේ ඇචීව්මන්ට් එකක් විදිහට මම හිතාගෙන ඉන්න සහ මට ඒක ආසාවෙන් ඉන්න දෙයක්. ඒත් මට තාම ෂුවර් එකක් නැහැ මට මේ අවුරුද්ද ඉවර වෙන කලින් ඒක ටාගට් එක ඇචීව් කරගන්න පුළුවන් වේද කියලා. මොකද අවුරුද්දේ අන්තිම මාස 3 වෙද්දි මට ටිකක් වීඩියෝස් ගේන එක ටිකක් පරක් වුණා. ඒකෙන් ඇත්තටම කිව්වොත් මගේ ඔඩියන්ස් එක ටිකක් ඈත් වුණා ආපහු. මම හිතනවා එහෙම පොඩි ස්පේස් එකක් ආව හින්දා මාස ගණන් වල මට බ්ලොග්ස් ගේන්න බැරි වුණ හින්දායි මට ඒ ඇචීව්මන්ට් එක ගන්න බැරි වුණේ. මම හිතන්නේ මම ඒක කන්ටිනියු කරා නම් මේ වෙද්දි මට මේ ටාගට් එක ඇචීව් කරගන්න පුළුවන් වෙන්න ඕනේ කියලා මම හිතනවා. ඒත් බලමු තව දවස් කිහිපයයි තියෙන්නේ. මම try කරනවා. බැරි වුණොත් ඉතින් 2026 මුල් මාස දෙක විතර වෙද්දි මට මේක ඇචීව් කරගන්න පුළුවන් වෙයි. ඉතින් ඒක ඔයාලගෙන් තමයි මට ඒ සපෝට් එක ඕනේ. ඉතින් 2025 ඉවර වෙන කලින් පුළුවන් නම් මට 10k අරන් දෙන්න. නැත්නම් අපි 2026 දී ඒක බලමු. ඉතින් ඒක ළඟටම ඇවිත් තියෙන ළමයි 9000 ගානකට 9400 ගානක් විතර දැන්ට ඉන්නවා. තා චූටි ගානයි ඕනේ. පුළුවන් නම් මේ වීඩියෝ එක බලලා subscribe කරලා නැත්නම් මාව subscribe කරලා මගේ මේ dream එක achieve කරගන්න මට help එකක් දෙන්න. මේ කොලේ මට තව achieve කරගන්න බැරි වුණු දෙයක් තමයි මගේ මේ small business dream එක. ඇත්තම කිව්වොත් මේක අවස්ථා 3-4ක්ම මේක මේ start කරන්න ගිහිල්ලා අවස්ථා 3-4කදීම පොඩ්ඩක් වැඩි කරගන්න බැරි වුණා. ඉතින් දැනට මම මේ වෙද්දී මගේ යාළුවත් එක්ක චුට්ටක් මට ඕන පාත් එකකින් ස්මෝල් බිස්නස් එක පටන් ගන්න ඕන විදිහේ දේවල් සහ බඩු ප්‍රොඩක්ට්ස් ගෙන්නන්න ඒ හැම දෙයක්ම ගැන ප්‍රොසීඩියර් එක කතා කරන ගමන් ඉන්නේ. මං හිතන් ඉන්නවා ස්කින් කෙයා ඔය දේවල් සම්බන්ධව පොඩ්ඩක් මගේ ස්මෝල් බිස්නස් එක පටන් ගන්න කියලා. බලමු. දැනට ඒක සාකච්ඡා මට්ටමින් කරන්න තමයි හිතන් ඉන්නේ. ඒකට ඕන කරන බඩු ගන්න විදිහ ඒ ඩිලිවර් කරන ඒ දේවල් ගැන මේ දවස්වල ටිකක් අපි ඩීටේල්ස් එකතු කරන ගමන් ඉන්නේ. ඉතින් ඉක්මනටම ඒ ඩ්‍රීම් එක අචීව් කරගන්නවා. හැබැයි මට ඒක 2025 දී අචීව් කරගන්න බැරි වුණා. ඉතින් මේකත් 2026ට යන මගේ තවත් ඩ්‍රීම් එකක්. 2025 පටන් ගන්නකොටම මට තිබ්බ තවත් ආසාවක් සහ අචීව්මන්ට් එකක් තමයි ක්ලියර් ස්කින් එකක් අවුරුදු පුරාට මේන්ටේන් කරගෙන යනවා කියන එක. ඉතින් මගේ ෆේස් එකේ ස්කින් එක ඇත්තටම ඩැමේජ් නැහැ. මගේ බොඩි ස්කින් එක නම් ටිකක් ඩැමේජ් ඩ්‍රයි වෙලා තියෙන්නේ.
ඒත් මං හිතනවා මං 2025 අවුරුද්දේ මගේ ස්කින් එක පරිස්සම් කරගත්තා කියලා. මොකද ඩැමේජ් කිසිම දෙයක් නැතුව මම මගේ ස්කින් එක 2025 පරිස්සම් කරගත්තා. ඉතින් 2026 දී මීට වඩා ග්ලෝ වෙලා මගේ ස්කින් එක මේන්ටේන් කරන්න මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. 2025 තව මගේ ආසාවක් තිබ්බේ මෙන්න මේ achievement එක ළමයි පික්නික් එකක් යන එක සුදු එක. ඉතින් කොහොම හරි මේ අවුරුද්දේ අපි ගෝල් වල පික්නික් එකක් ගියා. ඒකේ වීඩියෝ එකත් ඔයාලා බලන්න ඇති කියලා මම හිතනවා. ගෝල් පික්නික් එකේ vlog එකේ link එක මම description එකේ දාන්නම්. මේකත් බලන්න. ඉතින් කොහොම හරි මගේ පික්නික් එකත් මම පික්නික් ආසාවත් මම 2025 දී achieve කරගත්තා. මේ කොලේ තියෙන ඔක්කොම මගේ ටාගට්ස් ඇචීව් කරගත්තේ මොනවාද නැත්තේ මොනවාද කියලා මම ඔයාලට ෂෙයා කරගත්තා. දැන් අපි බලමු අනිත් එකේ තියෙන ඒවා මොනවාද මම ඇචීව් කරගත්තේ සහ නැත්තේ කියලා. ඉතින් මේ ටාගට්ස් ගොඩේ මට තිබ්බ ලොකුම ටාගට් එක තමයි මෙන්න මේ ඉන්නේ ශිට්සු කෙනෙක්. ඔයාලට පේනවා ඇති කොහොම මෙතන අතින් හෙලා මේ තියෙන්නේ මෙතන ඉන්නවා මගේ ශික්ෂු කෙනෙක් අරගන්න එකත් මේ අවුරුද්ද මගේ ලොකුම ඩ්‍රීම් එකක් වෙලා තිබුණේ. ඉතින් කොහොම හරි විෂන් බෝඩ් එක මම හදන්න රෙඩි වෙලා හිටියේ ගිය අවුරුද්ද ඩිසෙම්බර් වල. කොහොම හරි ගිය අවුරුද්ද ඩිසෙම්බර් වලම මගේ 2025 ආසාව ඉෂ්ට වුණා. ඔයාලා මගේ 2025 විෂන් බෝඩ් එක හදන vlog එකේ දකින්න නැති මට හම්බෙච්ච මගේ චූටියේ ලීව. ඉතින් 2025 චූටියේ ලීව 2026ට යන්නේ මෙන්න මේ සයිස් එකට. ඉතින් 2025 විෂන් බෝඩ් එක හදද්දී හිටියේ චූටි කෙල්ල 2026 විෂන් බෝඩ් එක හදනකොට මෙන්න මේ වගේ අලිපපේ මෙයාට දැන් අවුරුද්දක් වෙනවා. මේ ඉන්නේ අපේ ඒ සූටි එලි කෙල්ල. හයි කියන්නේ ශිට්සු ඩ්‍රීම් එකයි 2025 දී අචීව්මන්ට් කරගත්තා. ආස දේවල් shopping කරන්න මං ආස දේවල් අනිත් අයට තෑගි දෙන්න පුළුවන් වුණා මේ අවුරුද්දේ. ඒකත් මගේ ලොකු ඩ්‍රීම් එකක් කියලා තිබ්බේ. ඉතින් ඒ විදිහට මේ අවුරුද්ද පුරාම මගේ ආදරණීයන්ට තෑගි දෙන්නත් පුළුවන් වුණා. මං ආස දේවල් මට ගන්නත් පුළුවන් වුණා කියලා මම හිතනවා. ඉතින් ඒකත් මං අචීව් කරගත්ත ඩ්‍රීම් එකක්. මේක මේ අවුරුද්දට විතරක් නෙමෙයි හැම අවුරුද්දටම ගෙනියන්න පුළුවන් ලස්සන ඩ්‍රීම් එකක්. ඉතින් travel කරන එක ඉතින් මේ අවුරුද්දෙත් වෙනදා අවුරුදු වල වගේම අවුරුද්ද පටන් ගත්ත කාලේ ඉඳන්ම travel කරා. මේ ළඟකදී විතරයි කොහෙවත් යන්න බැරිනේ. මේ රටේ තියෙන මේ වැස්ස ඔය වගේ දේවල් හින්දා නැත්තම් අවුරුද්ද පුරාවට මාසයක් හරි අඩුම travel කරන්න පුළුවන් වුණා මේ 2025. ඉතින් ඒකත් මගේ achieve වුණු target එකක්. මේක නම් achieve කරගන්න පුළුවන් වුණේ නැහැ. මොකද මම මේක පටන් ගන්නවා weight loss එක. මං හිතනවා 2026 දිවත් මට ඒක කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් 2026 දී ටාගට් කරගමු පොඩ්ඩක් හරි මේ ඇඟ අඩු කරගන්න. මේ අර කලින් එකේ තිබ්බ වගේම රූම් මේකෝවර් එක මම දෙකක් කැලේ වැඩියෙන් තිබ්බ හින්දා බර්ත්ඩේ එක. ඉතින් මේ සැරේ බර්ත්ඩේ එකට ඉතින් මං ආස විදිහටම මට මගේ බර්ත්ඩේ එක දවසේම ට්‍රිප් එකක් යන්නත් පුළුවන් වුණා. ඊට පස්සේ මගේ යාළුවොත් එක්කයි ගෙදර අයත් එක්කයි මං ආසම විදිහට මගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න පුළුවන් වුණා. ෆොටෝ ෂූට් එකක් කරනවා කියලා හිතන් හිටියේ ඒත් මට ඒක කරගන්න නම් වුණේ නැහැ. අපි ඒක ලබන අවුරුද්දේ බලමු. කොහොම හරි මේ අවුරුද්දේ බර්ත්ඩේ එක මං ආස විදිහට සෙලිබ්‍රේට් කරා. ඉතින් 2025ට මට achieve කරගන්න මගේ targets විදිහට vision board එකේ තිබුණේ මෙන්න මේ ටික. ඉතින් මේ දේවල් තමයි මම මගේ 2025 අවුරුද්දේ achieve කරගත්ත සහ නොකරපු දේවල් විදිහට තියෙන්නේ. ඉතින් 2026 vision board එකට මොනවාද අලුතෙන් එකතු වෙන්නේ කොයි විදිහටද හදන්නේ කියලා මම වෙනම වීඩියෝ එකකින් අරගෙන ඉන්නම්. මම දන්නවා මේ වීඩියෝ එක ගොඩක් දිගයි කියලා. ඉතින් ඒ හින්දා 2026 විෂන් බෝඩ් එක හදන විදිය වෙනම වීඩියෝ එකකින් බලමු. මගේ 2025ට මොකද වුනේ කියලා තමයි මේ vlog එකේදී ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ. ඉතින් ඔයාලත් පුළුවන් විදිහට ඔයාලගේ 2026 පටන් ගද්දි පොඩි හරි දේවල් වලින් හිතන් ලොකු ටාගට්ස් නැහැ කියලා වැඩි ඕනේ නැහැ. ඔයා ඉගෙන ගන්න කෙනෙක් නම් ඔයා ලබන අවුරුද්දේ යන ශ්‍රේණිය හෝ ලබන අවුරුද්දේ වටේ ෆේස් කරන තියෙන එක්සෑම් එකකින් ඔයා මෙන්න මේ විදියට ඇචීව් කරලා ටාගට්ස් කරලා ලකුණු අරගෙන පාස් වෙනවා. අන්න ඒ වගේ දේවල් උනත් එකතු කරලා ඔයාලට විෂන් බෝඩ් එක හදන්න පුළුවන්.
ඔයා ලබන අවුරුද්ද ග්‍රැජුවේට් වෙනවා, ලබන අවුරුද්ද ජොබ් එකක් හොයා ගන්නවා, ලබන අවුරුද්ද මේ විදිහට මෙහෙම කරනවා, මැරි කරනවද? ඒ හැමදේම එකතු කරලා ලස්සන විෂන් බෝඩ් එකක් හදාගෙන වාගේ 2026 ලස්සන කරගන්න. එහෙනම් අද වීඩියෝ එක මේ විදිහට ඉවර වෙනවා. ගිහින් එන්නම්. Thank you for watching. Bye bye.